ඒකට ආයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ ෆිනෑස්රයිඩ් වල තියෙන සයිඩ් ඉෆෙක්ට්ස් ගැන. ඒකට අපි කලින් වීඩියෝ එකේදී කතා කරා ෆිනෑස්රයිඩ් කියන්නේ පිළිම කට්ටියට ওই මේල් පැටර්න් යාලවස් එකට ගන්න පුළුවන්. ඕගොල්ලෝගේ කොණ්ඩේ යන එක නවත්තන්න ගන්න පුළුවන් හොඳම බෙහෙත කියන එක ෆිනෑස්රයිඩ් 1 මිලිග්‍රෑම් දවසට. එතකොට ඒක බලලා ඉන්ටර්නෙට් එකේ ගිහලා සර්ච් කරාට පස්සේ මෙන්න අම්මට සිරි සෙක්ෂුවල් ඩිස්ෆන්ක්ෂන් එනවලු, බඳ වෙනවලු, පැටව ගන්න බැරි වෙනවලු. මාර සීන් එකනේ දැන් මේක. ඒක නිසා තමයි අද අපි කතා කරන්න හිතුවේ ෆිනෑස්රයිඩ් වල සයිඩ් ඉෆෙක්ට්ස් ගැන. එතකොට ෆිනෑස්රයිඩ් කියන්නේ මොකක්ද? ෆිනෑස්රයිඩ් අපි දන්නවා 5 alpha reductase inhibitor එකක්. ඒ කියන්නේ ටෙස්ටොස්ටෙරෝන් DHT වලට කන්වර්ට් වෙන එක නවත්තන එන්සයිම් බ්ලොකර් එකක්. ඒ ෆිනෑස්රයිඩ් කියන එක ෆිනෑස්රයිඩ් කියන බෙහෙත හොයාගෙන තියෙන්නේ 1990 ගණන් වල. ඒක මේ රසිකන්ති ලොකු වෙන එකට තමයි මුලින්ම පාවිච්චි කරන්න පටන් ගත්තේ. ඊට පස්සේ ඒකෙන් අපි අහඹුලේ සොයා ගන්න පුළුවන් වුණා. ඒගොල්ලොන්ගේ කොණ්ඩේ යන එකත් අඩු උනායි කියලා මේ බෙහෙත ගන්නකොට. ඊට පස්සේ තමයි රසිකන්ති ලොකු වෙන එකට 5 මිලිග්‍රෑම්ස් වලින් පටන් ගන්න. කොණ්ඩේ යන එකට ඊට අඩු ඩෝස් එකකින් 1 මිලිග්‍රෑම් දවසට සැරයක් විදියට ෆිනෑස්රයිඩ් එක පටන් ගන්නවා. එතකොට මේ ෆිනෑස්රයිඩ් එක 1990 ගණන් වල හොයාගෙන තියෙන නිසා ඕන තරම් මේක ගැන රිසර්ච් කරලා තියෙනවා. සයිඩ් ඉෆෙක්ට්ස් ගැනයි ඔක්කොම ගැන රිසර්ච් කරලා තියෙනවා. ඒකට සයිඩ් ඉෆෙක්ට්ස් කිව්වම මේකේ ප්‍රධාන වශයෙන්ම අපි දන්නවා පළවෙනියෙන්ම ගත්තම සෙක්ෂුවල් සයිඩ් ඉෆෙක්ට්ස් නේ හැමෝම බයලා ඉන්නේ සෙක්ෂුවල් සයිඩ් ඉෆෙක්ට්ස් ගැන. ඒකට ඒකේ අර ඉරෙක්ටයිල් ඩිස්ෆන්ක්ෂන්, ඉජැකියුලේටරි ඩිස්ෆන්ක්ෂන්, ඊට පස්සේ loss of libido, sexual desire එක අඩු වෙන එක, ඒ වගේ පොඩි පොඩි සයිඩ් ඉෆෙක්ට්ස් ටිකක් වාර්තා වෙලා තියෙනවා. කොටම කලින් කියන්න ඕනේ මේ සයිඩ් ඉෆෙක්ට්ස්, sexual side effects හරිම rare. හරිම බොහොම කලාතුරකින් එන්නේ. ඒ වගේම ඒ කියන්නේ ට්‍රීට්මන්ට් පටන් ගත්ත ගමන් වගේ තමයි ඕක මුලින්ම එන්න පටන් ගන්නෙ. සමහර කට්ටියගේ පහු වෙලා එන්නත් පුළුවන්. ඒක දිගටම කන්ටිනියු කරද්දි සමහර අයගේ ඒ ටික නැති වෙලා යනවා. ඒක දිගටම තියෙනවා නම් නැත්නම් පහු වෙලා පටන් එන දිගටම මේ sexual side effects තියෙනවා නම් බොහොම කලාතුරකින් එන්නේ. ඒ එන එක්කෙනාට එන නිසා ඒ එන කට්ටියගේ අපි කරන්නේ ඩෝස් එක පොඩ්ඩක් අඩු කරලා නැත්නම් ෆ්‍රීකවන්සි එක පොඩ්ඩක් අඩු කරලා නැත්නම් 1 මිලිග්‍රෑම් සතියකට 3 පාරක් විතරක් ගන්නවා. හැමදාම ගන්නෙ නැහැ. කොහොමත් 1 මිලිග්‍රෑම් සතියකට 3 පාරක් 4 පාරක් ගත්තමත් ඇති. නැත්නම් අපිට කරන්න පුළුවන් 0.5 මිලිග්‍රෑම් දවසකට සැරයක් වගේ ගන්නත් පුළුවන්. ඒකත් ප්‍රශ්නයක් නැහැ. එතකොට දෙවෙනි සයිඩ් ඉෆෙක්ට්ස් වර්ගය තමයි අර පොඩ්ඩක් අර සයිකියාට්‍රික් සයිඩ් ඉෆෙක්ට්ස්. ඒ කියන්නේ මූඩ් එක. ඕගොල්ලෝගේ සමහර රිපෝට් වෙලා තියෙනවා පොඩ්ඩක් මූඩ් එක පොඩ්ඩක් ලෝ වෙනවා. ඒ කියන්නේ පොඩි නිකන් ඩිප ගහලා වගේ ගතියක් එනවා. ඒ කියන්නේ හැංගිමුත්තම් කරන්න කැමති වෙනවා. ඒ කියන්නේ කට්ටිය එක්ක නෙමෙයි තනියම හැංගිමුත්තම් කරන්න කැමති වෙනවා. ඒ කියන්නේ තනියම ගේ කොනකට ගිහිල්ලා නිදියගෙන ඉන්නවා. හුඟක් වෙලා එළියට එන්නේ නැහැ. යාළුවා හම්බෙන්නේ නැහැ. හැම වෙලේම මූඩ් එක පොඩ්ඩක් දුක්බර ස්වභාවයක් තියෙනවා නම් නැත්තම් අහන සින්දු ඒ කියන්නේ ක්ලැරන්ස්ගේ සින්දු අහහා ඉඳලා ඒක ජෝතිපාලගේ සින්දු අහන්න පුරුදු වෙනවා. මූඩ් එක පොඩ්ඩක් ඩිප් වෙලා තියෙනවා වගේ තමයි එතකොට පේන්නේ. ඒකට ඒ වගේ වාගේ ඒ කියන්නේ පොඩි මූඩ් එකේ ප්‍රශ්න එනවා නම් බොහොම කලාතුරකින් එන්නේ. ඒත් එහෙම එනවා නම් ඒ බෙහෙත නවත්තන්න ඕන. සාමාන්‍යයෙන් අපි ඒක ආයි පටන් ගන්න කියලාත් එහෙම රෙකමන්ඩ් කරන්නේ නැහැ. එතකොට තුන්වෙනි සයිඩ් ඉෆෙක්ට්ස් ටික තමයි අර බොහොම කලාතුරකින් එන එකක් ඒකත්. කියන්නේ පපුව අල්ලද්දී නැත්නම් කෝෂවල නිකන් පොඩ්ඩක් ඒ කියන්නේ වැදුනම රිදෙන ගතියක් එනවා. දැන් පපුව මෙහෙම අල්ලද්දී රිදෙන ගතියක් එනවා. එතකොට හතරවෙනි අනිත් එක හුඟක් කට්ටිය අහන සයිඩ් ඉෆෙක්ට් එකක් තමයි ඔය ශුක්‍රාණු වල ක්වොලිටි එක සහ ප්‍රමාණය අඩු වෙන එක. ඒකත් බොහොම ඒ කියන්නේ తాවකාලික දෙයක්. කලාතුරකින් එහෙම වෙන්න පුළුවන්. ඒක බෙහෙත නැවතුවාට පස්සේ ආය යථා තත්ත්වයටපත් වෙනවා. අනිත් එක කොහෙවත් ෆිනෑස්රයිඩ් 1 මිලිග්‍රෑම් අරන් සම්පූර්ණයෙන්ම බඳ වෙච්ච රිපෝට් එකක් කොහෙන්වත් එහෙම තාම හොයාගෙන නැහැ. ඒත් වයිෆ් එක්ක ළමෙක් බලාපොරොත්තු වෙනවා නම් ඒ කාලෙට මාසයක් විතර බේත නවත්තන්න. මොකද බේත මාසයක් විතර නැවතුවයි කියලා ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද සිස්ටම් එකේ නැත්තම් ස්කැල්ප් එකේ සාමාන්‍යයෙන් සති දෙකක් මාසයක් විතර මේ බෙහෙත තියෙනවා. ඒ නිසා ෆිනෑස්රයිඩ් ගන්නකොට වාගේ ડોක්ටර්ම ඔයාලට ඒ කියන්නේ ටික කාලයක් ගත්තට පස්සේ පොඩි බ්‍රේක් එකක් දෙනවා. ඒකට ඉතුරු වෙලා තියෙන සිස්ටම් එකේ ඉතුරු වෙලා තියෙන ෆිනෑස්රයිඩ් ටික ඔක්කොම එළියට යන්නේ. ඒ වගේ බ්‍රේක් එකක් දෙන්න පුළුවන්. ඒක නිසා තමයි කියන්නේ හැම වෙලේම ડોක්ටර් කෙනෙක්ගේ ෆලෝ අප් එක යටතේ ඉඳගෙන තමයි මේ බෙහෙත ගන්න. ඒකට තමයි සයිඩ් ඉෆෙක්ට්ස් උත් මොනිටර් වෙන්නේ. හරි. එතකොට ඒව තමයි සාමාන්‍යයෙන් හුඟක්ම තියෙන සයිඩ් ඉෆෙක්ට්ස් ගැන මම කතා කරේ. එතකොට ඇයි මේවා බොහොම කලාතුරකින් එන්නේ කියලා මම කියවනේ හුඟක් කලාතුරකින් තමයි එන්නේ. එතකොට සමහර කට්ටියට එනවා සමහර කට්ටියට එන්නේ නැහැ. ඇයි මේ සමහර කට්ටියට එනවා සමහර කට්ටියට එන්නේ නැත්තේ? ඒකට හේතු විදියට හොයන්න තියෙන්නේ අනිත් අපි දන්නවා DHT level එක අඩු වෙනවා. එතකොට DHT level එක අඩු වුණාට පස්සේ
පොඩ්ඩක් ඔය sexual dysfunction එක සමහර කට්ටියට එන්න පුළුවන්. ඒගොල්ලොන්ගේ ජානවල ඒ සංවේදීතාවය වැඩි වෙනවා. එන පොඩි ජානමය මේකක් තියෙන මේක. මේ සමහර කට්ටිය මේ finasteride drug එකට සංවේදී වැඩි. එතකොට ඒ කියන්නේ DHT අඩු වෙන එකට සංවේදී වැඩි. එතකොට ඒගොල්ලන්ට පොඩි side effects එන්න පුළුවන්. ඒ වගේම තමයි ඔය neurosteroids හදනවා අපේ ඇඟේ. ඒවා neurosteroids හදන ප්‍රමාණය පොඩ්ඩක් සමහර කට්ටියක අඩු වෙනවා. ඒකත් ජාන වලින් තමයි එන්නේ. හැම එක්කෙනාගේම එහෙම අඩු වෙන්නේ නැහැ. ඒක අඩු වෙන නිසා තමයි පොඩ්ඩක් අර mood එක පොඩ්ඩක් low ගිහිල්ලා අර sexual dysfunction එකක් පොඩ්ඩක් එන්නේ. එතකොට මේ mood එක පොඩ්ඩක් අඩු වුණාම එතකොට ඒකත් එක්කම sexual dysfunctions උත් එන්න පුළුවන්. ඒකත් කලාතුරකින් තමයි එන්නේ. අනිත් එක තමයි කොහොමද side effects එනවයි කියලා හිතාගෙන බේත ගන්නවා නම් අනිවාර්යෙන් ඉතින් ඒක psychological factor එකකුත් එතන තියෙනවා. මොකද ඔයා side effects එනවයි කියලා හිතාගෙන බේත ගන්නකොට අනිවාර්යෙන් ඉතින් ඔයාට side effects එනවා. ඒක තමයි සාමාන්‍ය ස්වරූපේ. ඕනම බෙහෙතක් ගත්තොත් ප්‍රෙෂර් වලට ගන්න බෙහෙත්, කොලෙස්ටරෝල් වලට ගන්න දියවැඩිය වල හැම එකේම side effects තියෙනවා. ඒකට අපි හැම වෙලෙම risk එකයි benefit එකයි තමයි මනලා බලන්නේ. ඒකට ඒක කරන්න තමයි ડોක්ටර් කෙනෙක්ගේ follow up එකේ ඉන්න ඕනේ. අනිත් එක තමයි ඒ කියන්නේ බෙහෙත පටන් ගන්න කලින් ඔයාගේ sexual functions අනිත් එක mood එක එහෙම ડોක්ටර් assess කරලා බලන්න ඕනේ. මොකද ඒතකොට baseline assessment එකක් තියෙන්න ඕනේ. මොකද කොහොමද depression එකක් තියෙන කෙනෙක්ට බෙහෙත දුන්නයි කියලා බෙහෙත නිසා ආවයි කියලා කියන්න බෑනේ. මුලින්ම baseline assessment එකක් ගන්න ඕනේ. ඒකට අද අපි කතා කරේ finasteride වල තියෙන side effects ගැන. මම හැම වෙලේම කියන්නේ මේ කොණ්ඩේ ගැන ඔච්චර ඒ කියන්නේ worry වෙන්න අවශ්‍යතාවයක් නැහැ. කොණ්ඩේ තියෙනවා නම් සමහර කට්ටිය confidence එක වැඩි වෙනවායි කියලා සමහර කට්ටිය කියනවා. ඒ කට්ටියට විතරයි මේක. ඇත්තටම කොණ්ඩේ ගැන ඔච්චර හිතන්න ඕනෙත් නැහැ. කොණ්ඩේ තිබ්බේ නැහැයි කියලා කොණ්ඩේ යනවායි කියලා ඔයාගේ ජීවිතේට ලොකු බලපෑමක් වෙන්නේත් නැහැ. ඒක ඔයාගේ සක්සස් එකට බලපාන්නෙත් නැහැ. ඒ නිසා ඕගොල්ලෝ තනියම කරන් යන වැඩ ටික කරගන්න කොණ්ඩේ ගැන පස්සේ හිතන්න මුලින් ජීවිතේ කොහමද ගොඩ යන්නේ කියලා හිතන්න. අනිත් එක ජීවිතේ කොහමද සතුටින් නිරෝගීමත්ව දිගු ජීවිතයක් ගත කරන්න කියන එක තමයි අපි බලන්න ඕනේ කොහොමද ඒක කරන්නේ. ඒක නිසා මම මේ channel එකෙත් කරන්න යන්නේ ඕගොල්ලන්ට ඒකට අවශ්‍ය දැනුම ලබා දෙන එක තමයි මම කරන්න යන්නේ. ඒක නිසා මාත් එක දිගටම එකතු වෙලා ඉන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙන එක